Hi ඔක්කොමලට welcome to my YouTube channel. ඉතින් මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ සතියක් පුරාවටම මම කරපු දේවල්. උදේම නැගිටලා උදේම කියන්නේ 8ට විතර නැගිටලා bathroom එකට ඉතින් ගියා. මුලින්ම ඉතින් දත් කට මැදලා දවස පටන් ගන්න යන්නේ. Saya mau sadalah. ඉතින් උදේම ස්කින් කෙයාර් රූටින් කරන්නත් එපා. ඉතින් ඒක තමයි මගේ ස්කින් කෙයාර් රූටින් එක ළමයි. ඔයාලට ඔය මොනවාද පාවිච්චි කරන සීරම් එක මොකක්ද කියලා දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. අහන්න ඕනේ ඒවා මම ඒවට උත්තර දෙන්නම්. මම මේක වොයිස් කරන්න ගත්තේ හවස. ඇත්තටම දැන් ටිකට කලින් හොඳටම වැස්සා. මම ඒත් උඩට එනකොට මම හිතුවා වොයිස් කරගන්න බැරි වේද දන්නේ සල්බර ගාලා වැස්සනේ. ඒ තවලක් වුණේ. මනස නිදහස් කරගන්න කියලා ඉතින් ඕක අහනවා. ඉතින් අපි යමු. තේ එකක් හදන්න. මම නම් උදේට ඇත්තටම මේ පිටි බොන්න තමයි කැමති. සමහර වෙලාවට තේ බොනවා. ගොඩක් වෙලාවට පිටි බොන්න තමයි කැමති. සමහර වෙලාවට හිතෙනවා නිදාගෙන ඉඳි පිටි එකක් ළඟට ආවනම් කොච්චර හොඳයිද කියලා. හැබැයි ඉතින් පොඩි නංගි ඉන්නවනේ. දැන් ඉතින් සමහර වෙලාවට එහෙම කරනවා ඉතින්. ඒකකුත් හදාගෙන ඉතින් ගිහිල්ලා සුපුරුදු පරිදි වාඩි වෙලා ඉතින් ටීවී එක බලාගෙන තේ එකක් බොන එක තමයි ප්‍රථම රාජකාරිය. ඇත්තට ඊයේ නිදාගන්න කල්පනා කරා මම හෙට උදේට බ්ලොග් එකක් කරනවා සතියක් පුරාවට මම කරන දේවල් මේව කරලා අප්ලෝඩ් කරනවා කියලා. ඇත්තටම මෙතන සතියක දේවල් නැහැ දවස් දෙකක දේවල් විතරයි තියෙන්නේ. මායි නංගි ඉන්න හින්දානේ අපි දෙන්න සමහර දවස්වලට මම ගොඩක් වෙලාවට මම නම් හරි අඩුයි පහන තියනවා උදේට. නංගි උදේටයි හවසටයි පහන තියනවා. එයාට මොකක් හරි හේතුවක් මට බැරි වුණොත් මම අනිවාර්යෙන් උදේටයි රැයට පහන තියනවා. මම හිතුවා මේ උදේට වොෆල්ස් හදන්න කියලා. ඉතින් වොෆල්ස් හදන්න යන්නේ. දැන් ඔයාලට රෙසිපි එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මොනවා හරි අහන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න මම ඒකට රිප්ලයි කරන්න. ඒකට කියන්නේ ඔකට ගත්ත හැමදේම එතකොට උතන තියෙනවා. ඇස්ට්‍රා ඕන වෙනවා අපිට, බිත්තර ඕන වෙනවා අපිට, එතකොට මිල්ක් මේඩ් ඕන වෙනවා අපිට, නාටෙලා ඕන වෙනවා, හනි ඕන වෙනවා. එකී නොකී ඔක්කොම ඕන වෙනවා. ඉතින් වොෆල්ස් මැෂින් එකක් නැහැ කියලා සැලුන් නැහැ. අපි පෑන් එකේ හදුවා වොෆල්ස්. හරිම රසයි.
ඔයාලත් හදලා බලන්නනේ මහා ලොකු ගොඩාක් හදන්න ඕනේ නිකන් තනියෙන් ඉද්දි නිකන් චොලියට එකක් දෙකක් හදලා බලන්න හරිම රහයි යන්නේ. නෑ මම කියන්නේ දැන් අපි වෙනත් වෙලාවලදී අපි එක්ක බෝඩ් එකක් දානවා නැත්නම් ගිහින් කනවා එහෙමනේ ඉතින් කොහෙදි හරි කනවා එහෙම නැත්නම් ගෙදර හදාගෙන කන්න රහසයි. පාම්පිටි එකතු කරගනිද්දී චුට්ට එකතු කරගන්න නැත්නම් කැටි ගහනවා අර මං වගේ ගොඩාක් දාගන්න එපා. එතකොට මේ කැටි ගහනවා හරි අමාරුයි මේව කරගන්න. ඒ නිසා චුට්ට එකතු කර මේව කරන්න. මේ සෝරි මේව කරන්න නෙවෙයි කවලම් කරන්න. ඔය වැනිලා ටිකක් වැඩිපුර දාගන්න. එතකොට හරිම රහයි සුවඳයි. පෑන් එක තියලා පෑන් එකට ඇස්ට්‍රා ටිකක් දාලා ඊට පස්සේ වොෆර්ස් මිශ්‍රණය පෑන් එකට දාන්න. ඔන්න ඔය ආකාරයට ටික වෙලාවකට පසු අනිත් පැත්ත ගහගන්න. ඊට පස්සේ ඒ පැත්තත් මේ වුණාට පස්සේ ඔන්න ඔය ආකාරයට ගාගන්න. ඔය ආකාරයට ඔක පුරාම ගාගෙන ඊට පස්සේ එයට කපා ගන්නා ලද නෙවෙයි කපමින් ගන්නා ලද ස්ට්‍රෝබෙරි අතුරන්න. නටලා ගාගත් පසු එයට උඩින් ස්ට්‍රෝබෙරි අතුරන්න. ඉන් පසු මී පැණි ස්වල්පයක් ගෙන එක හැඩේ ආකාරයට දාගන්න. ඊට පස්සේ ඒ දෙකට නවා පිහියක් ආකාරයෙන් කොටස් වලට කපා ගන්න. මම ඇත්තටම මෙච්චර කාලයක් මම කරපු බ්ලොග්ස් වලට මම වැඩිපුර වොයිස් කරේ නෑ මට ඒක සෙට් නැති හින්දා. දැන් මට සෙට් නෑ. මං කියන්නේ මේ මට ගොඩක්ම මේ අවුල තියෙන්නේ මට බ්ලොග්ස් කරන්නත් පුළුවන්, එඩිට් කරන්නත් පුළුවන්, අප්ලෝඩ් කරන්නත් පුළුවන්, වොයිස් කරන්නත් පුළුවන්. ඒ වොයිස් අපේ ගෙදර මිනිස්සු මාව දන්න කියන අය නිකන් එහෙම එක කතා කියනවට තමයි මට දරා ගන්න ඇත්තටම අමාරු. ඒ වුණාට කමක් නෑ නොසැලී මම ඒව ගණන් ගන්නෑ. එමෙ තමයි පාලා ඇතිරුකට තමයි ගල් ගහන්නේ. මම ඒව ගණන් ගන්නෑ. කතාවෙන් කතාව කියන්න බැරිනම් ළමයි ඔයගලන්ට මම වොෆල්ස් හදලා ඉතින් වොෆල්ස් කාලා ඊට පස්සේ දවල්ට ඉතින් දවල් කියන්නේ 11 විතර වගේ වුණා. උදේට කන එක තමයි ඉතින් දවල්ට කන්න සිද්ධ වුණේ. ඒ හින්දා දවල්ට කෑවේ නෑ. උදේටයි දවල්ටයි එකපාර කෑවා. ඉතින් ඔහොම තමයි දවල් ආහාර වෙන්නේ. අපි දැන් චුට්ටක් නිකන් වහිනවා වගේ රෙකෝඩ් කරද්දී ඇහෙයිද දන්න කමක් නෑ. දැන් කරන්න දැන් ඊට පස්සේ අපි කෑවා. හරිම රසයි. ඊට පස්සේ මම ගියා වොෂ් දාන්න ගියා.
ඔන්න ඉතින් අද මගේ සුදු පුතාගේ බර්ත්ඩේ එක. අපේ සුදු පුතාගේ බර්ත්ඩේ එක. ඉතින් මම ලස්සනට පොඩි සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරා. බර්ත්ඩේ එකට මම කිරිබත් හදලා ඊට පස්සේ කිරිබත් බුද්ධ පූජාවට තියලා පහන පත්තු කරලා ඉතින් ජීවිතේ දේවල් ප්‍රාර්ථනා කරා. ඒ ප්‍රාර්ථනාවන් මේ විදිහට ඉෂ්ට වෙන්නේ කියලා මම දැනුත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඇත්තටම හරිම සතුටු දවසක්. හරිම සතුටින් ගෙවුණා. මගේ දිනපොතට මම හරි ආදරෙන් ඒ දවස් එකතු කරගත්තා. ඉතින් හරි ලස්සන දවසක්. මම තනියෙන් අපේ ගෙදර හිටපු ලස්සන දවසක්. මට හරි සතුටුයි තනියෙන් අපේ ගෙදර මට ඉන්න ලැබෙන එක ගැන. ඇත්තටම මේක පොඩි නංගි බලයි කමන්නේ. මේක බලලා හිත රිද්ද ගන්නවා එහෙම නෙවෙයි. ඉතින් මේක තමයි මම උදේ නැගිටලා හදපු කිරිබත් එක. ඕක මම YouTube එකකින් දැක්කේ. ඔය විදියට හදනවා. ඉතින් මටත් හිතුවා හදලා බලන්න. ලස්සනයි ඉතින්. එහෙනම් අලුත් vlog එකකින් මම ආයිත් එන්නම්. බයි.